තමන් ඉස්සරහා ඉන්න අය අමතන පද වලට කියනවා මොනවද? මධ්‍යම පුරිස පද කියලා. දැන් ඔන්න ඉස්සරහා ඉන්න අය අමතන්නම්ක ඒක වචන ඉස්සලා ගමුකෝ. තෝ. අමතනවද? ඕ. හරි ඔන්න තෝ. තව මේවා අපි පස්සේ අනුත්තේ හොයමු. ඒ බහුවචන ඒක වචන කියන්නකො ඉස්සලා තෝ. උඹ. හරි? උඹ කියලා ගන්න පුළුවන් උඹ ඇවිල්ලා කටවහරේ. නැත්තම් නුඹ. මොකද? නුඹ. තව තොට ඒක අපි පස්සේ ගමු. තොට කියන එක මම ගන්න වෙලාව කියන්න. තව ඒක වචන. තා අනුක්තයි. අනුක්තයි. තව ඉස්සරහා ඉන්න උක්ත පද අමතන. යුස්මතා. පොත ගෙනාවද? අමතනව නේද? යුස්මතා අන්න හරි. යුස්මතා. ඔබ. යුස්මති. යුස්මති. මේවා ඔක්කොම මොනවද? මධ්‍යම පුරිස ඒක වචන පද උක්ත පද. තේරුණාද? ඒක තේරුණාද? දැන් මෙයාගේ අනුක්තය අපි හොයමුකෝ. තෝනම් ඉස්සලා කිව්වා. තෝනම් තා. හරි තී ගන්න පුළුවන්. උඹනම් උඹමයි. අනුක්තේ වෙනස් වෙන්නේ නැහැ. හරි නුඹනම් නුඹමයි. හරි? යුස්මතානම් යුස්මතාමයි. හරි? ඔබනම් ඔබමයි. ඒක වෙනස් වෙන්නේත් නැහැ. හරි යුස්මතිනම් යුස්මතිනම් යුස්මති. හරි? යුස්මති. දැන් මේවා මධ්‍යම පුරුෂනේ. හරි? යුස්මති කියන්නේ ඉස්සරහා ඉන්න ස්ත්‍රීලිංග පදය. යුස්මතා කියන්නේ ඔබ කියන අදහස දෙන්නේ. යුස්මති කියන්නේ ඔබි. ඔබිද? නෑ ඒත් ඔබමයි. හරි? දැන් මෙන් බලන්නකෝ. තෝ පාසල් යන්නේහි. දැන් යන්නේහි කියන ක්‍රියාව කවුද කරන්නේ? තෝ. එයා මොකෙන්ද තියන්න ඕනි? උක්ත ස්වභාවයෙන්. මොන ස්වභාවයෙන්ද? උක්ත ස්වභාවයෙන්. දැන් ඔන්න ළමයි ගමයි මාතලේ තමයි මේ හිතේ තියෙන තම අපේ කමයි දෙනි වතන් දෙද්දි